සුබ දවසක්. මේ දවස්වල අපේ රටේ ශීඝ්‍රයෙන් පැතිර යන සෙම සමග තියෙන වෛරස් උණ ගැන ඔබ දැනුවත්ද? ඉතින් මේ උණ සාමාන්‍යයෙන් අපිට හැදෙන සරල උණක් නොවෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ලංකාවේ ශීඝ්‍රයෙන් පැතිරෙන සීසනල් ෆ්ලූ නැත්නම් වැසි කාලයත් සමග පැතිරෙන මේ ඉන්ෆ්ලුවන්සා රෝගය ගැන. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මොකද්ද මේ ඉන්ෆ්ලුවන්සා රෝගය? ඒ වගේම මේ ඉන්ෆ්ලුවන්සා රෝගේ වර්ග මොනවාද? ඒ වගේම මේ ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිරෙන්නේ කොහොමද? ඒ වගේම ඉන්ෆ්ලුවන්සා රෝගේ වළක්ව ගන්න ක්‍රම තියෙනවද? ඒ මොනවද? සහ මේ ඉන්ෆ්ලුවන්සා රෝගය පරීක්ෂණාත්මකව අපි හඳුනාගන්නේ කොහොමද කියන කරුණු ගොන්නක් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යනවා. ඉතින් ඔබට මේ වීඩියෝ එක දිගටම නැදී සිටින්න කියලා ආරාධනා කරනවා. මේ දවස්වල අපේ රටේ ඇදහැරුණු වර්ෂාවත් සමග විශේෂයෙන් කුඩා දරුවන් අතර පැතිරෙන රෝගයක් තමයි මේ ඉන්ෆ්ලුවන්සා කියන්නේ. ඉතින් මේ ශීඝ්‍රයෙන් පැතිරෙන හේතු වෙලා තියෙන්නේ මේ වර්ෂාපතනය සමග පරිසරයේ ආර්ද්‍රතාවය වැඩිවීම. ඉතින් මේ කාලේ තියෙන වර්ෂාපතනය නිසා පරිසරයේ ආර්ද්‍රතාවය වැඩි වෙලා තියෙන නිසා මෙන්න මේ ඉන්ෆ්ලුවන්සා කියන RNA වෛරස් එකේ පැතිරීම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ ඉන්ෆ්ලුවන්සා රෝගීන් හඳුනා ගන්න මේ වන විට හැකි වෙලා තියෙනවා. ඉතින් මේ ඉන්ෆ්ලුවන්සා කියන රෝගය ඔබ දැනටමත් දන්නවා ඇති මේක වෛරස් රෝගයක්. ඉතින් ඒ වගේම මේක RNA වෛරස් එකකින් හැදෙන රෝගයක්. ඉතින් මේ RNA වෛරස් එකකින් හැදෙන මේ ඉන්ෆ්ලුවන්සා රෝගය වර්ග හතරක් තියෙනවා. ඉන්ෆ්ලුවන්සා A, ඉන්ෆ්ලුවන්සා B, C, D කියලා. ඉතින් මේ සීසනල් ෆ්ලූ නැත්නම් කාලයකට වර්ෂා කාලය සමග හැදෙන මේ ඉන්ෆ්ලුවන්සා රෝගය හේතු වෙන්නේ ඉන්ෆ්ලුවන්සා A සහ ඉන්ෆ්ලුවන්සා B කියන වෛරස් වර්ග දෙක. ඉතින් මම හිතනවා දැනටමත් ඔබ දැනුවත් ඇති කියලා මේ රෝග ලක්ෂණ ගැන. ඉතින් සාමාන්‍ය උණ තත්වයකදී ඇතිවෙන කැස්ස, සෙම, උණ, වමනය, පාචනය වගේ රෝග ලක්ෂණ වලට අමතරව මේ ඉන්ෆ්ලුවන්සා වල අධික හිසේ කැක්කුම, ඒ වගේම ඇඟපත වේදනාව, ඒ වගේම අධික මහන්සි ගතිය වගේ රෝග ලක්ෂණ ඔබට පෙන්눔 කරන්න පුළුවන්. ඒ වගේම විශේෂම දේ තමයි මේ ඉන්ෆ්ලුවන්සා රෝගයෙන් ඇතිවන උණකදී සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ සතියක පමණ කාලයක් තියෙන්න පුළුවන්. අනිත් උණ තත්ත්වවලදී සාමාන්‍යයෙන් දවස් 3-4කින් රෝග ලක්ෂණ පහව ගියත් මේ ඉන්ෆ්ලුවන්සා කියන රෝගී තත්ත්වය ඔබට වැළඳුනොත් ගොඩක් වෙලාවට මේ උණ තත්ත්වයක් සමග අනිත් රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සතියක පමණ කාලයක් පවතින්න පුළුවන්. ඉතින් අනිකුත් උණ රෝගී තත්ත්වයන් සමග සසඳා බලනකොට මේ ඉන්ෆ්ලුවන්සා කියන රෝගී තත්ත්වය නිසා කුඩා දරුවන්ට ඒ වගේම වැඩිහිටි අයට සාමාන්‍යයෙන් අවුරුදු 65ට වඩා වැඩි අයට මේ රෝගී තත්ත්වය නිසා ඇතිවන බලපෑම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි මේ ඉන්ෆ්ලුවන්සා රෝගය අද මේ වන විට කතා බහට ලක්වන රෝගයක් බවට පත් වෙලා තියෙනවා. කුඩා දරුවන්ට සහ වැඩිහිටි අයට ඇරුණාම ගැබිනි මාතාවන්ට ඒ වගේම නිදන්ගත රෝග, වකුගඩු රෝග, අක්මා රෝග, දියවැඩියාව වගේ නිදන්ගත රෝග තියෙන පුද්ගලයන්ටද මේ රෝගය නිසා සංකුලතා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ සංකුලතා වලින් නියුමෝනියාව වැනි තත්ත්වවලටත් ඒ වගේම මරණයට පවා පත් වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි අපි මේ ඉන්ෆ්ලුවන්සා රෝගය ගැන හොඳින් දැනුවත් වෙලා ඉන්න ඕන. ඉතින් අපි ඉන්ෆ්ලුවන්සා වෛරස් රෝගය ගැන කතා කරනකොට මුලින්ම දැනගන්න ඕන දෙයක් තමයි මේ රෝගය පැතිරෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ රෝගේ බෝ වෙන්නේ රෝගී පුද්ගලයෙකු කැස්ස, කිවිසුම කතා කරන විට පිටවන කෙළබිඳිති. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට ශරීරගත වූ විට පහසුවෙන්ම මේ රෝගය පැතිර යන්න පුළුවන්. ඉතින් රෝගී පුද්ගලයෙකුගෙන් පිටවන කෙළබිඳිති සාමාන්‍ය පරිසරයේ පෘෂ්ඨ මත තිබිලත් නිරෝගී පුද්ගලයෙකුට බෝ වීමේ හැකියාව තියෙනවා. ඉතින් මම කලින් සඳහන් කළා වගේ මේ ඉන්ෆ්ලුවන්සා වෛරස් රෝගය නිසා ගොඩක් භයානක සංකුලතා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ රෝගී තත්ත්වය කල්තියා හඳුනාගෙන නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් මේ භයානක සංකුලතා වළක්ව ගන්න පුළුවන්. අපි දැන් බලමු ඉන්ෆ්ලුවන්සා රෝගය පරීක්ෂණාත්මකව හඳුනා ගන්නා රසායනාගාර පරීක්ෂණ මොනවද කියලා. සාමාන්‍යයෙන් උණ තත්ත්වයක් වැළඳී ඔබ වෛද්‍යවරයෙකු වෙත යොමු වුණාම ප්‍රධාන වශයෙන් රුධිර පරීක්ෂා දෙකකට ඔබව වෛද්‍යවරයා විසින් යොමු කරන ලබනවා. ඒ තමයි ෆුල් බ්ලඩ් කවුන්ට් නැත්නම් සම්පූර්ණ රුධිර පරීක්ෂාව සහ CRP පරීක්ෂාව. මේ රුධිර පරීක්ෂා දෙකෙන් ඔබට වැළඳී ඇත්තේ වෛරස් රෝගයක්ද නැත්නම් බැක්ටීරියල් ආසාදනයක්ද කියලා හඳුනගන්න පුළුවන්. නමුත් ඉන්ෆ්ලුවන්සා කියන රෝගී තත්ත්වය හරියටම පරීක්ෂණාත්මකව මේ ඉන්ෆ්ලුවන්සා කියලා හඳුනගන්න මේ රුධිර පරීක්ෂා දෙකෙන් වෙන්නේ නැහැ. ඉතින් ඔබේ උණ රෝගී තත්ත්වය හරියටම ඉන්ෆ්ලුවන්සාද යන්න අඳුනගන්න ඉන්ෆ්ලුවන්සා ඇන්ටිජන් පරීක්ෂාව සහ ඉන්ෆ්ලුවන්සා PCR පරීක්ෂණය කියලා පරීක්ෂණ වර්ග දෙකක් අපි පරීක්ෂණාගාරවල සිදු කරනු ලබනවා. ඉතින් මේ ඉන්ෆ්ලුවන්සා කන්ෆර්ම් කරන නැත්නම් තහවුරු කරන පරීක්ෂණයේ එකක් තමයි ඇන්ටිජන් පරීක්ෂාව. මේ ඇන්ටිජන් පරීක්ෂාවට සහ අනිත් පරීක්ෂණය වෙන PCR පරීක්ෂණයට දෙකටම නේසල් ස්වැබ් කියලා නිදර්ශකයක් තමයි ඔබෙන් ලබා ගන්නේ.
ඉතින් ඔබට මතක ඇති කොරෝනා වසංගතයේ කාලේ COVID-19 වලට සාම්පල් එක ලබාගත් ආකාරයටම තමයි මේ ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වය තහවුරු කරන්න අපි නිදර්ශක ලබා ගන්නෙ. ඉතින් මෙතෙන්දි කියන්න ඕනේ මේ ඉන්ෆ්ලුවන්සා රෝගයේ තත්ත්වය තහවුරු කරගන්න සිදු කරන මේ පරීක්ෂණයට සාම්පල් එකතු කරන්න ඕනි සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ ඇති වී දින 3-5 අතර කාලයකදී. ඉතින් මේ නිදර්ශකය එකතු කර ගැනීම සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් හරි වෙනත් පුහුණු නිලධාරියෙක් විසින් තමයි සිදු කරන්නේ. ඒ වගේම මේ නිදර්ශකය එකතු කරලා සාමාන්‍යයෙන් වෛරස් ට්‍රාන්ස්පෝර්ට් මීඩියා නැත්නම් වෛරස් රැගෙන යන මීඩියා එකක් තියෙනවා. ඒකේ දාලා තමයි අපි මේ නිදර්ශකය පරීක්ෂණාගාරය වෙත රැගෙන එන්නේ. ඉතින් රසායනාගාරයේදී ඉන්ෆ්ලුවන්සා A, B සහ COVID-19 කියන වෛරස් වර්ග 3ම පරීක්ෂා කරන පරීක්ෂණ කට්ටලයකින් තමයි මේ පරීක්ෂණය සිදු කරන්නේ. ඉතින් ඒ අනුව ඔබට ලැබෙන වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ ඉන්ෆ්ලුවන්සා A වෛරස් එක පොසිටිව්ද නෙගටිව්ද? ඉන්ෆ්ලුවන්සා B වෛරස් එක නෙගටිව්ද පොසිටිව්ද? ඒ වගේම COVID-19 වෛරස් එක නෙගටිව්ද පොසිටිව්ද කියලා ඔබේ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙනවා. ඉතින් ඔබට මෙන්න මේ වගේ පරීක්ෂණ වාර්තාවක් තමයි ඉන්ෆ්ලුවන්සා රෝගය තහවුරු කර ගැනීමට සිදු කරන පරීක්ෂණයෙන් ඔබ අතරපත් වෙන්නේ. අපි දැන් බලමු මේ පරීක්ෂණ වාර්තාව විශ්ලේෂණය කරලා අපි කොහොමද මේ පරීක්ෂණ වාර්තාව කියවගන්නේ කියලා. ඉතින් රිපෝට් එකක උඩින්ම තියෙන පේෂන්ට් හඳුනා ගැනීමේ ලක්ෂණ. ඉතින් ඔබ රිපෝට් එක ගත්තු ගමම බලන්න ඕනි ඒක Tamanගෙම රිපෝට් එකක්ද කියලා. ඊට පස්සේ තමයි අපි රිසල්ට් වලට යන්න ඕන. ඉතින් මේ තියෙන රෝගියෙකුට උණ සෑදී දවස් 3ක් වගේ ගිය පසු පරීක්ෂණය කරපු අවස්ථාවක රිපෝට් එකක්. ඉතින් මේ රිපෝට් එක අනුව ඔබට පේනවා මේ රෝගියාට ඉන්ෆ්ලුවන්සා A වත් ඉන්ෆ්ලුවන්සා B වත් කියන රෝගී තත්ත්වය දෙකෙන් එකක්වත් නැති බව. ඒ වගේම මම කලින් සඳහන් කරා වගේ මේ ඉන්ෆ්ලුවන්සා වෛරස් එක තහවුරු කරන පරීක්ෂණයත් එක්ක අපිට COVID-19 පරීක්ෂණයක් සිදු කෙරෙනවා. ඒ පරීක්ෂණ කට්ටලයේම එකට තියෙන නිසා ඉතින් මේ රෝගියාට ඒ වගේම COVID-19 වෛරස් එකත් නෙගටිව් කියලා මේ රිපෝට් එකේ දක්වලා තියෙනවා. ඉතින් ඔබ දැන් දන්නවා ඉන්ෆ්ලුවන්සා වෛරස් රෝගී තත්ත්වය පරීක්ෂණාත්මකව හඳුනා ගන්න පරීක්ෂණය මොකක්ද කියලා. ඒ වගේම ඒ පරීක්ෂණ වාර්තාව කොහොමද විශ්ලේෂණය කරන්නේ කියලා ඔබ දැන් දැනුවත් වුණා. ඉතින් අපි බලමු මේ ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වය වළක්ව ගන්න පුළුවන්ද කියලා. ඔව් ඇත්තටම මේ ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වය වළක්ව ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයෙන් අපිට වැළකෙන්න හොඳම විදිහට වැක්සීන් එකක් නැත්නම් එන්නත්කරණය හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේකේ විශේෂම දේ තමයි අපි මේ එන්නත්කරණය ලබා ගන්නවා නම් අවුරුද්දක් පාසා ලබා ගන්න ඕන. ඒකට හේතුව තමයි මේ වෛරස් එකේ ජාන සංයුතිය සාමාන්‍යයෙන් කාලයක් සමග වෙනස් වීම. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් ඇරෙන්න මම කලින් සඳහන් කර කුඩා දරුවන් ඒ වගේම වැඩිහිටි පුද්ගලයන් නිදන්ගත රෝගී තත්ත්ව තියෙන අය මේ එන්නත ලබා ගන්න එක වඩාත්ම සුදුසු වෙනවා. ඉතින් මේ එන්නත්කරණය සිදු කර ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන විශේෂම දේ තමයි ඍතුමේ වසංගත කාලය ආරම්භ වීමට පෙර මේ එන්නත්කරණය ලබාගත යුතුයි. ඉතින් ඔබ මොනියම් හෝ හේතුවකින් මේ රෝගී තත්ත්වයට භාජනය වුණොත් ඇත්තටම ඉන්ෆ්ලුවන්සා රෝගය කියන්නේ වෛරස් රෝගයක් නිසා නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් නැහැ. ඔබ කළ යුත්තේ හොඳ විවේකයක් ගැනීම, ඒ වගේම හොඳින් දියර පානය කිරීම, ඒ වගේම වෛද්‍ය උපදෙස් මත නිසි ඖෂධ ලබා ගැනීම. ඉතින් අපි මේ දවස්වල පැතිර යන ඍතුමේ වසංගත රෝගයක් කරන ඉන්ෆ්ලුවන්සා රෝගය ගැන ගොඩක් විස්තර කතා කරා. ඉතින් මේ රෝගේ බෝ වෙන්නේ කොහොමද? මේකේ වර්ග මොනවද? ඒ වගේම මේ රෝගය හරියටම පරීක්ෂණාත්මකව හඳුනාගන්නේ කොහොමද? ඒ වගේ ගොඩක් විස්තර කතා කරා. ඉතින් මම හිතනවා මේ දේවල් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ වගේම තවත් වෛද්‍යමය තොරතුරු ගොන්නක් සමග ඊළඟ වීඩියෝ එකකින් හම්බෙනකම් අපිව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි තවත් දවසක තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.